වන්දනා පෙම් කවයි රස කැන්දනා ඉසියෝ Oh, wow. Bye bye. Bye. Last night I dreamt of San Pedro. Hey guys, you are welcome back to my channel. Hey guys, today is Poson Day in Sri Lanka. So I plan to go Kurunegala Lake and Dolukanda. ඒත් යාළුවනේ sad to say it's not my place. ඒක මම plan කරපු place එක නෙමෙයි. යන්න බලාපොරොත්තු වෙන place එකට අද යන්න විදිහක් නෑ. ගොඩාක් සෙනග ඇති එහෙ. So ඒක නිසා අපි plan එක වෙනස් කරා. ඉතින් යාළුවනේ මගේ ජීවිතේ මගේ ලස්සන මතක ගොඩාක් තියෙන්නේ මගේ ෆැමිලි එකත් එක්ක. ලස්සන තැන්වල. ඉතින් ඔයාලගේ කොහමද? කමෙන්ට්ස් කරන්න. ඔයාලගේ ලස්සන මතක තියෙන්නේ කාත් එක්කද? So guys, now way to Kurunegala. ඉතින් අපි යනවත් එක්කම වැස්සක් පටන් ගත්තා. බට ඒක ලස්සනයි. ඉතින් යාළුවනේ ඔයාලා මොකද හිතන්නේ ඔයාලගේ ශ්‍රී ලංකාව ගැන? Nature beauty නම් මාරයි නේද? So guys, ඉතින් ඔයාලා කුරුණෑගල කෙනෙක් නම් දැක්ක ගමන් දන්නවා දැන් මේ අපි කොහෙද ඉන්නේ කියලා. So comments කරන්න. ඉතින් යාළුවනේ මේ තමයි කුරුණෑගල lake ground. So ඔයාලත් කුරුණෑගලද ඔයාලා කොහෙද ඉන්නේ කියලා කමෙන්ට්ස් කරගෙනම යන්න. ඒ වගේම කුරුණෑගල ලේක් ඇවිල්ලා තියෙනවද කියලාත් කමෙන්ට්ස් කරන්න යාළුවනේ. ඉතින් මෙතෙන්ට වෙලා නිදහසේ කාලේ ගත කරන්න පුළුවන්. රිලැක්ස් එකේ ඉන්න පුළුවන් යාළුවනේ. Wow, how is it guys? ආසනද යනවද? කමෙන්ට්ස් කරන්න. So guys, ඉතින් මේ තමයි කුරුණෑගල ලේක් ග්‍රවුන්ඩ් එකේ ලුක් එක. Hi guys. So guys, now way to Dolukanda. So guys, ඔයාලත් අහලා තියෙනවද Dolukanda? ගිහිල්ලා තියෙනවද? කමෙන්ට්ස් කරන්න. ඉතින් මේකේ main reason එක last year මගේ friends ලා ටිකක් Dolukanda ගියා. ඉතින් එතන ගල මාර ලස්සන look එකක්. search කරලා බලද්දි දැකලා තියෙන්නේ ඔයාලා Dolukanda නේද? So guys, that's why I wanted to go. So මම මාසම් හිටියේ මෙහෙට යන්න. මොකද ඒ කාලේ view එක බලන්න නැගලා. So ඉතින් මම කලින් කියන්න බැරුණා අපි මුලින්ම ගියාට පස්සේ පන්සල තිබ්බා. එතන අපි මල් පූජා කළා හැම මෙතනින්
තමයි ගලට යන්න තියෙන මං හිතන්නේ. නිසා මේ පාරෙන් දිගට ගියා. යනවා ඉවරයක් වුණේ නෑ guys. ඇත්තටම ටිකක් බයක් හිතුණා මොකද කට්ටිය නැහැ. So guys ඔයාලත් ගිහලා දිනවද දොළුකන්ද කියලා comments කරන්න. ඔයාලා මොකද හිතන්නේ දොළුකන්ද ගැන? sad thing එක තමයි අම්මී මමයි විතරයි මේක උඩට ගියේ. ඉතින් මම නේ ආසාවෙන් හිටිය අම්මී එක ගියා. අයිත අපි දෙන්නට බයක් හිතුණා. අපි හරියට ප්ලේස් එක යන විදිය දන්නෙත් නෑ. ඊට පස්සේ ටිකක් වෙලා යද්දි තව කට්ටිය හම්බුණා. So guys බලාගෙන ඉන්න අපි දොළුකන්දේ ගල උඩටම ගියාද නැද්ද කියලා අවසාන වෙනකම් බලන්න. Surprise. Finally අපි ඒ පාර දිගේ ආවට පස්සේ මෙන්න මේ වගේ ලස්සන තැනක් තමයි හම්බුනේ. මේක පොකුණක්ද? මෙතන ළඟම තියෙන මේ චූටි පාරෙන් ගියාට පස්සේ අපිට හාමුදුරුවමක් හම්බුණා. ඉතින් එයා කිව්වා දොළුකන්ද ගලේ නගින්න පුළුවන් කියලා. ඉතින් ඒත් අපිට කිසිම අයිඩියා එකක් නැහැ කොහෙන්ද නගින්නේ කියලා. ඉතින් එයා කිව්වා අපේ ටයිම් එක මදි කියලා. පැය දෙකක්වත් ඕන කිව්වා. මම හරියටම දන්නේ නැහැ. So sad to say unfortunately අපිට යන්න බැරි වුණා ගලේට. ඉතින් ඊට පස්සේ අපි ආවා එන ගමන් පන්සලක් හම්බෙලා පන්සල වැඳලා දැන් ඉතින් back to home guys. මේ පරිසරය ලස්සනයි බලන්නකෝ. wow. ඉතින් මේ තියෙන කුරුණෑගල තිලකවර්ධන. පොසොන් එකේ ලුක් එක බලන්නකෝ තිලකවර්ධන. ඔයාලත් ආවද තිලකවර්ධන කමෙන්ට්ස් කරන්න. ඒ වගේම guys මේ ඉස්සරහා පේන ලොකු බිල්ඩින් එක කුරුණෑගල KCC එක. තාම ඕපන් කරලා නැහැ. ඔයාලා දන්නවද කුරුණෑගල KCC තමයි මේ. ඉතින් මේ කුරුණෑගල. ඉතින් ඔයාලා වෙලා තියෙනද කුරුණෑගල ශ්‍රියානි and no limit. ඉතින් ඔයාලත් travel vlogs, day vlogs වගේම shorts බලන්න ආසයි නම් Tori channel එක subscribe කරලා තියාගන්න යාළුවනේ. ඉතින් ඔයාලගේ දවස කොහොමද ගත වුණේද? පොයේද මොකද කරේ කියලා comments කරගෙන යන්න යාළුවනේ. ඒ වගේම likes. ඉතින් එදා දවස මේ විදිහට ලස්සනට එන්න උනා. This is බඩගමුව forest යාළුවනේ. ඉතින් මේ තමයි බඩගමුව කැලේ. ඔයාලා දන්නව නේද? ලස්සනයි නේ?